දැන් දැනට තියෙන්නේ නායකවරුන්ට වාඩි වෙන්න මේ තොරතුරු අහන්න. කවුරු සාදුකාරයක් වුණා සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩමවා වැඩ සිටින අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසර සදහවත් කාරුණික වාසනාවන්ත පින්තුනි. නැගෙනහිර පළාතේ ඓතිහාසික සිද්ධාස්ථාන දැක බලා වන්දනමාන කටයුතු වෙනුවෙන් අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපි දන්නා හඳුන්වන කොළඹ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු මේ ග්‍රාමවාසී හැම දෙනාම දැන් ඇවිල්ලා ඉන්නේ අරන්තරාවට. ඒකේ ප්‍රස්තාවාදීන් අවුරුදු 30ක් අපේ රටට කරපු විනය අපරාධ අපි කවුරුත් දන්නවා. දළදා මාලිගාවට පහර දුන්න ශ්‍රී මහා බෝධියට පහර දුන්නා. අරන්තරාවේ පොඩිහාමුදුරු වන්දනා ගමනක් යද්දී රියදුරාට තර්ජනය කරලා බෙල්ලට කඩුව තියලා මරණ බය ඇති කරලා බස් එක මෙතෙන්ට ගෙනල්ලා හාමුදුරු ටික කපලා කොටලා විදි කියලා මැරුවා. 87 ජුනි 2. ගිය මාසේ ජුනි 2 වෙනිදාට අවුරුදු 38ක් සම්පූර්ණ වුණා. අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ නායක හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝ තමයි ප්‍රස්තාවාදයට බිලි වුණේ. අපේ නායකවරු දකුණු පළාත කෙනෙක් ගාල්ලි දුස්සේ හැගොඩ 956 ගාල්ලි ඉඳලා ඇවිල්ලා මේ නැගෙනහිර පළාතේ ආගමික කටයුතු පටන් ගත්තා. ඒ එනකොට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ඉංගිනියාගල සේනානායක සමුද්‍රයේ ගොඩනගලා ජනපද ඇති කරලා ලංකාවේ විවිධ පළාත් වලින් ජනතාව ගෙනල්ලා මෙහෙ පදිච්චි කෙරෙව්වා. ඒකට කිව්වේ ගල්වැ ව්‍යාපාරය කියලා. ඔය අපේ පරණ අය දන්නවා ගල්වැ ව්‍යාපාරය සමුද්‍රය හදන්න පටන් ගත්තේ 49 අවුරුදු 3ක් යනකොට හදලා ඉවරයි. ලංකාවේ විශාල ජලාශය හැටියට සැලකෙන්නේ ඉංගිනියාගල සේනානායක සමුද්‍රය. ජනපද 50ක් හැදුවා. ලංකාවේ විවිධ පළාත් වලින් මිනිස්සු ගෙනල්ලා මෙහෙ පදිච්චි කරා. ගෙවල් දොරවල් හදලා දුන්නා. ගොඩබඩ ඉඩකඩම් දුන්නා. අවුරුද්දක් යනකම් කන්නත් දුන්නා දීලා තමයි ඩී.එස්. සේනානායක මහත්මයා ජනතාව පදිංචි කරේ. එතකොට මේ පදිංචි කර බහුතරයේ සිංහල බෞද්ධයන් ඒ අයගේ ආගමික කටයුතු කරගෙන යන පන්සල් වල ආමුදුරවල ඒ අනුපාදු සම්පූර්ණ කර දෙන්න බැරිහත් උනේ අරන්තරාවේදී අපවත් වේවදාල කෑගොඩ ඉන්දසාර නායක හාමුදුරුවෝ. මේ පින්තූරේ වැඩ සිටින උන්වහන්සේ කෑගොඩ ඉන්දසාර නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මේ කල්වේ ජනපදය පාසා පන්සල් හැදුවා. රටවටේ ඇවිදලා තොඩි නායක හාමුදුරුවෝ ගෙනල්ලා මෙහෙ පදිංචි කෙරෙව්වා. පොඩි ළමයි පැවිදි කළා. පැවිදි කරාම ඉගෙන ගන්න පිළිවෙල දීපේ නැහැ. නැගෙනහිර පළාතේ පළවෙනි පිළිවෙල ආරම්භ කළේ මේ හැගොඩ ඉන්දසාර නායක හාමුදුරුවෝ. මෙහෙම කටයුතු කරගෙන යනකොට උතුරෙන් බිහි වෙනවා දෙමළ සංවිධානය. 70 දශකේ එල්.ටී.ටී. සංවිධානය. නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් දෝරකම තිබ්බ ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවා. ඒක ලොකු බාධා අතර ප්‍රධාන බාධාව තමයි සිංහල ගම්මාන හා උතුරු නැගෙනහිර පවතින දැවැන්ත විවිධ හමුදා පොලිස් හමුදා කඳවුරු හමුදා මොර පොලිස් ස්ථාන. මේ නායක හාමුදුරුවෝ දන්නා වැඩි හිටියයි දන්නවා. යාපනයේ නගරාධිපති ඇල්බර්ට් ඩොරේයාපා මහත්තයා මරණ තමයි කොටිවේ මිනිමරු පටන් ගත්තේ 1975. ඊළඟට අපට මතකයි හමුදා බටයු 13 දෙනෙක් බෝම්බයක් කරනකොට යාපනයේ මැරුවා. එයාගේ දේහයන් කොළඹට ගෙනාවට පස්සේ තමයි රට ගිනි ගත්තේ. ඒකට තමයි කිව්වේ කළු ජූලිය කියලා. මතකයි අතම කළු ජූලිය. කොටි ගම් වලට පයින්නවා කපනවා කොටනවා මිනිස්සු මරනවා. අපි දැන් මේ ඉන්නේ ආරම්භලාව මේ ගම කැපුවා. ආමුදුරු මරණ නිසා මේ ගම කපලා මේ ගමේ 49ක් කරුවා 87 අප්‍රේල් 10. එහා ගමට කියන්නේ මංගල ගම. ඉස්සර මංගල ඔය 78 සුළුසුණකින් නම වෙනස් වුණා. රේවදාස මහත්මිය සුළුසුණ වෙන අහුවෙච්ච ගම් ඔක්කොම නැවත ප්‍රතිසංස්කරණය කළා. අලුතෙන් ගෙවල් හදලා මංගල ඔය මංගල ගම කියලා ප්‍රසිද්ධ වුණා. මංගල ගම අයිති මඩකලපුව දිස්ත්‍රික්කයේ භූගෝලීය වශයෙන් කෙළවරක තියෙන පරණ සිංහල ගම තමයි මංගල ගම. කොටි 7-8 වතාවක් ගැව්වා. කැපුවා, මැරුවා, මරු සංඛ්‍යාව 250කට වැඩි. මංගල ගම ගම හදන්න, ගොඩනගන්න, පන්සල හදන්න මැදිහත් උනේ
මංගලගම මංගලාරාමාධිපති ඇකිරියන් කුමරේ ඉන්දරතන නායක හාමුදුරුවෝ. උන්වහන්සේට මහාවේ විදුලි බල මණ්ඩලයෙන් ආරාධනාවක් ලැබුණා විදුලිය විවෘත කිරීමක් තියනවා නැකතට සෙත්පිරිත් තියන්න වඩින්නේ කියලා. පෝට් පිපට වර්ගයේ නායකාට මරණ කාර්යයක් තිබ්බා. ඒ කාර්යකින්ම වැඩලා සෙත්පිරිත් කියලා විදුලිය විවෘත කරලා අඳුර වැටිලා පන්සලට යනකොට මගරක හිටිය ත්‍රස්තවාදී කාර්යකත් එක්ක මහාමුදුරුවෝ පැහැරගත්තා. අද වෙනකම් වෙච්ච දෙයක් නෙවෙයි. මංගලකම නායක හාමුදුරුවෝ උන්වහන්සේ. දැකපු ග්‍රාමාරක්ෂක බටේ කියලා තියෙනවා කාර්යක නවත්තලා ආමුදුර එළියට අරගෙන බෙල්ල පිළිකලා දෙකට තුනට නවලා ආමුදුරාගේම කාර්යයේ දිගට දාගෙන වාගෙන චෙන්කරවලි මඩකල්පු පාරේ ඇහැරගෙන ගියා. පින්වතුනි පහුගිය කාලේ චිත්‍රපටයක් ගියා ගාමිණී කියලා. රියල් ලබ්ගිරා ආචාර්ය සරත් වීරසේකර මහත්තයා තමයි ගාමිණී පික්චර් එක කළේ. අම්පාරේ ගෝණගල කොටිකපාපු ගම්මානේ අලලා තමයි මෙම ගාමිණී පික්චර් එක කළේ. මාමා දුද්දේ ඉඳලාම දෙක විතර වෙනකම් මේ පන්සලේ හිටියේ. පන්සලේ සාහිත්‍යයක් හදලා විවෘත කරාද අජිත් ප්‍රේමදාස මහත්තයා තමයි විවෘත කරේ. එතුමාගේ හිතවත් කෙනෙක් තමයි සාහිත්‍ය හදලා දුන්නේ. ඒක විවෘත කරාද ගෝණගල කොටිකපාපු ගම්මානේ ඇයි පන්සලේ. මම මේ කියන්නේ අවඩ සිදුවීම් දෙක තුනක් විතරයි. මම ආයක හාමුදුරුවෝ බොහොම ජේෂ්ඨම ආයක හාමුදුරුවෝ මට මොන දිහා බැලුවාම පේනවා. මම නම් දැන් 75 පැවිදි වුණේ. ජුනි 5. 2025 ජුනි 5 වෙනින් 50. ආයක හාමුදුරුවෝ පැවිදි වුණේ 75 80ක් විතර වෙනවා. 82. ඒක ආයක හාමුදුරුවෝ පැවිදි වුණේ 82ක්. පැවිදි වෙනවා. මම 50 පැවිදි විතරයි. එතකොට මේ 50 වසරක මේ කාලය තුල මේ පළාතේ සිදුවීම් ඔක්කොම ඉතින් අපි දන්නවා යුද්ධයට අවුරුදු 30යි ඒ ඔක්කොම කියව රෑ වෙනවා එළි වෙනවා ගමන පරක් වෙනවා. ඒට වැඩි කියන්නේ නැහැ. කමදාම පොඩි ගම් වලට පැනලා මිනිස්සු මරනවා. මේවට විරුද්ධව හැගොන ඉන්දසාර ආමතුරු ජනතාව දැනුවත් කරනවා කඳුළු පිහිට වෙනවා පාංශු ගුලේ දෙන්න ගිහිල්ලා බොහොම වේදනාවෙන් කෑ ගහනවා පපුවට ගහගෙන මේ සිංහල බෞද්ධ රටේ අපට බල්ලෝ බලල්ලු වගේ මැරෙන්න වෙලා තියෙන මොන කරුමයකටද කියලා මේ විදියට 7-8 පොලේ පාංශකෝල දීගෙන යනකොට කපාපු අහිංසක මිනිස්සු වෙනුවෙන් LTT කාර්යෝ වෛර බඳිනවා එවුන් හිතනවා මේ හාමුදුරුවොත් එක නම් වසන්න බෑ අපි කරන හැම වැඩකටම බාධා කරනවා ඔක්කොටම ඉස්සර වෙලා මේ මිනිස්සු මරන්න ඉස්සර මේ හාමුදුරුවෝ මරලා අපේ වැඩ ඉවර කරලා දාන්න ඕන කියලා ඉවරලා හාමුදුරුවෝ මරන්න සැලසුම් කරනවා අවුරුදු ගණන් මානසිකත හාමුදුරුවෝ මරන්න බැරි වුණා මේ මරාපු හාමුදුරුවෝ අපි මේ නායකාලා අපි ඔක්කොම ඉදි අම්පාර ටවුන් එකේ ඉස්පිරිතාලේට අල්ලපු වැඩේ අම්පාර විද්‍යානන්ද පිරිවෙන වැවගාව නගරයට ඇතුල් වෙන තැනම මහා වාපි විහාරය. පන්සල් 20 ගානක් පටන් ගත්ත නායකව පිරිවෙන් පටන් ගත්ත ගෝලබාලය 300ක් හදපු නායක හඳුන්වන්නේ. මෙන්න මේ පිරිවෙනෙන් අධ්‍යාපන චාරිකාවක් යොදාගත්තා ජුනි 2 වෙනිදා. ජුනි 2 වෙනිදා. යන්නේ මොකේද මේ බස් එකේ TTB ළංගම ඩිපෝ එකේ මේ බස් එක. බස් එක බුක් කරලා ගමන ලකලෑස්ති කරගත්තට පස්සේ මේ ගමන ගැන ඔක්කොම තොරතුරු පොඩි සංවිධානය දැනගත්තා. දැන් පින්නතුන්ලගේ පළාත්වල වගේ නෙවෙයි මේ පළාතේ රජයේ ආයතනයක් ගත්තොත් බහුතරය සුළුතරය වෙලා තියෙන සිංහලයි. අන්‍ය කණ්ඩායම් තමයි වැඩිපුර ඉන්නේ. ඒ අතර ඔත්තුකාරයෝ ඉන්නවා, චාරපුරුෂයෝ ඉන්නවා, පොටින්ට උදව් කරන අය ඉන්නවා, සල්ලි වලට ඕන දෙයක් කරන අය ඉන්නවා. මේ ගමන ගැන ඔක්කොම තොරතුරු දැනගත්තා පොටි. දැනගෙන තොප්පිගල පොටි කඳුරේ සාකච්ඡාවට කීපයක් පවත්වලා හාමුදුරුවෝ මරන්න සැලසුම් කරගත්තා. ගම් කපලා, ඔලු පලලා, බෙලි කපලා, මිනි මරලා පළපුරුදු හැදි දැඩි දේහදාරි දෙමළ තරුණිය 50ක් තෝරගත්තා හාමුදුරුවෝ මරන්න යන්න. 50න් 25කට කිව්වම යන දවසට යුද හමුදා ඇඳුම් යන ගනින්න කියලා. කපට කොටන ආයුධ වෙඩි තියන ආයුධ ස්වයංක්‍රීය ගිනියාවි කැටි පොරෝ මන්නා කෙටේරි වලින් සන්නද්ධ වෙලා පළවෙනිද වෙනකොට මේ පාරයින් ඇවිල්ලා හැංගිලා ඉන්නවා. ඇයි දෙවෙනි දාම්පාරින් ඉඳලා බස් එක අල්ලගෙන ආම්දුරෝ ටික මරන්න. අද වගේ පරිසරයේ නෙවෙයි මේ ගෙවල් දොරවල් කඩවල් පාරවල් මොකවත් නැහැ. මේ ගම් කැපුවා මැරිච්ච මිනිස්සු මලා අනෙක් අය ඇදිවත් අරන් දඩු පැටවුත් එක්ක ආරක්ෂිත තැන් වලට ගියා. බදන්න බැරි රූස් සකස් දෙවිච්ච මහා කැලේ අද මේ අද එදායි පරිසරයේ හුඟා වෙනවා. ඒකින්ද මෙතන රැකගෙන ඉන්නවා දෙවෙනිද වෙනකම්. අපේ නායක අහලා පොඩි හාමුදුරුවෝ අපි කවුරුවත් දන්නේ නැහැ.
මේ ගමන යනකොට මිනිමරුව අරන්තලාවේ මරන්න බලන් ඉන්නවා කියලා. උදේ පාන්දර 5ට පිටත් වුණා. මේ බස් එකේ රියදුරු ඒ.ජී. සමරපාල මහත්තයා මේ ඉන්නේ. පහට බස් එක පන්සලට අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනට ආගමිකවත් පිළිවෙත් කියලා උපදෙස් දීලා අනුශාසනා කරලා පොඩි ආන්දරන්ට කරුණු කියලා ගමන ගැන විස්තර කියලා 6ට ස්ටාර්ට් කළා. 6:45 වෙනකොට බස් එක අරන්තලාවේ. ඩ්‍රයිවර් මහත්තයාට පේනවා පාරේ හමුදා මේ කීප දෙනෙක් ඉන්නවා. පහරව කිව්සා. දැන් මේ ඉන්නේ අපේ හමුදාව නෙවෙයි. මේ ඉන්නේ කොටි හමුදා ඇඳුම් ඇඳගෙන. ලං වෙනවත් එකම පාරට පැනලා බස් එකට අතාලනවා. පාරට කොට දානවා. රෝදාස හිර වෙනවා. බස් එක පාලනය කරන්න බෑ කැලේට දින ගිහිල්ලා නතර වෙනවා. මිනිමරුව වට වෙනවා. රියදුරු මහත්තයාට කියනවා බැරුම් ගන්න නැතුව පාරට ආදරේ නම් ගලින් බස් එක කැලේට කියලා. රියදුරු මහත්තයාට දෙමළ භාෂාවත් හොඳට පුළුවන්. ඔහු කියනවා අපි පොඩි හාමුදුරුවොත් එක වන්දනා ගමනක් යන්නේ. කරදර කරන්න එපා. මට දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. දූලා ඉන්නවා 5 දෙනෙක්. මගේ ළමයි ඔක්කොම ඉගෙන ගන්න වයසේ අය. අපි අහිංසක රජයේ සේවකයෝ අපට කරදර කරන්න එපා යන්න දෙන්න කියලා සිංහලෙන් දෙමළෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් කිව්වා මෙවුන් නෙවෙයි අහන්නේ. රියදුරාගේ කටට කනට පපුවට ඔළුවට තුවක්කු බයිනේ තුලින් ඇනලා තෝ මරනවා. ගත්තේ නැත්තම් කිව්වම ඩ්‍රයිවර් මහත්තයා බය වුණා. ඉස්සර මිනිස්සු කැලේ කපලා ගොන්නුන්ගෙන් කරත්ත වලින් ට්‍රැක්ටර් වලින් පාරට කොට ඇදලා පාරක් තිබ්බයි ඔස්සේ බස් එක මෙතෙන් තරම් ආවා. දැන් උදේ 7යි. උදේ 7යි වෙලාව. වට කරගත්තා 50ක් වට කරගත්තා 50ක් වට කරගත්තා කඩු ගත්ත බස් දෙනෙක් මහත්තයා මෙයාගේ තියන්න මෙහෙන් තියන්න වට කරගත්ත බස් දෙනෙක් කඩු තියාගෙන බස් එක ළඟින් ඉන්නවා නායක හඳුරු බැලුවා වාතාවරණය අර කොටි නායකයෝ ඩ්‍රයිවර් මහත්තයාත් එක්ක කරපු සංවාදේ තහගෙන හිටියා නායකහඳුරු මෙච්චර කාල ඉවසීමෙන් ඉඳලා නායකහඳුරු නැගිට්ටා බස් එකෙන් නැගිටලා තර්ජනාංගුලියෙන් කොටි යමතලා හයියෙන් කෑ ගහලා කිව්වා මම හැගොඩ ඉඳසාර මම දකුණේ ගාල්ලේ මම මැරෙන්න බය නෑ බල වෛරයක් තියනවා නම් මං විතරක් මරලා මගෙන් පරිගනින්න මගේ මේ පොඩි උන්නාසරට කරදරයක් කරන්න එපා කියලා කිව්වා එච්චරයි හොඳයි එහෙනම් බොහොම පිං හරි එච්චරයි කියන්න හම්බුනේ කියලා කට ගන්න ඕනේ ගැහුවා බෙල්ලට පළවෙනි සීට් එකේ නායක හඳුරු මැරුවා ඩ්‍රයිවර් කොන්දොස්තර ඇතුළු ගිය අය 4යි කැපුවා හෙටුවා මැරුවා ඊළඟට ගහන්නේ පොඩි හාමුදුරුවන්ට දන්නේ මම මොකද කියලා අනේ මාමේ අනේ අයියේ අපි මරන්න එපා කියලා ආයුධ වෙලෙල්ලෙනවා ඉවක් බවක් විදි පව්කාරය ඔළුවට බෙල්ලට කඩු පාර ගාගෙන යනවා බස් එකේ පිටිපස්සේ ඉන්න පොඩි හාමුදුරුවන්ට පේනවා ඉස්සරහා වෙන දේවල් කපාගෙන කොටාගෙන එනවා මරණ බය ඇති වෙනවා ජීවිත ආසාව ඇති වෙනවා බය වෙච්ච පොඩි හාමුදුරුවෝ සීට් අතර රිංගනවා බය වෙච්ච පොඩි හාමුදුරුවෝ දානේ වරන්දන ගෙනාවු පාත්‍රේ මුණින් නමා ගන්නවා විනාඩි 10ක් යනකොට හාමුදුරුවෝ ටික ඔක්කොම කපලා කොටලා මරලා මෙව එතනින් නතරුන්නේ බේරිලා හිටියොත් මැරියල්ලා කියලා බස් එකට වෙඩි තියන්න පටන් ගත්තා වටේට වෙඩි තියන්න පටන් ගත්තා අපි දිනුවා කියලා සතුට සමනලා පඩ ගාලා ආසට වෙඩි තියලා මෙවුන් ටික පාර පැනලා තොප්පිගලට ගියා වෙඩි තියපු හින්දා වෙඩි යන පළාත ප්‍රදේශයේ හැම තැනම ඇහුණා යුදාමුදාව ගුවන් හමුදාව එස්.ටී.එෆ් පොලිස් ග්‍රාම ආරක්ෂක අරන්තලාවේ කැලේ මැද අමුතු වෙඩි හඬක් මොනවාම හරි ලොකු කරදරයක් කණ්ඩායම් කීපයක් බෙදලා වෙඩි හඬ ඇහිච්ච මානේ හොයාගෙන කැලේ පීරගෙන යනකොට බස් එක හම්බුන මෙතන තිබිලා තරුණ හමුදා පොලිස් එස්.ටී.එෆ් නිලධාරී ජීවිතේට දැකලා නැහැ මේ වගේ අපරාධයක් මේ බස් එකේ හාමුදුරුවෝ 41යි ගිහි අය 4යි 45යි මේ අය හොඳට පරීක්ෂා කරලා බැරි නම් පණ තියෙන පණ අදින කෙඳිරි ගන්න හුස්ම ගන්න හාමුදුරුවෝ බස් එකේ ඉන්නවා වහවහ රෝහලකට අරන් ගියොත් කීප දෙනෙක්ගේ හරි පණ බේර ගන්න පුළුවන් කියලා පරිස්සමෙන් බස් එකෙන් ගොඩ වෙදිලා බස් එකට ගොඩ වෙලා එළියට ගත්තා 11 දෙනෙකුට පණ තිබ්බා හාමුදුරුවෝ 10යි ගිහි එක්කෙනයි ගිහි එක්කෙනා තමයි මේ රත්නායක මුදලාලි ධම්මරක් ඉද පොඩි හාමුදුරන්ගේ තාත්තා පොඩි හාමුදුරන් ටිකක් අසනීපෙ හින්දා තාත්තත් ආවා ගමනට කරදරයක් වුණොත් පාරේ යන බස් එකේ මම පොඩි හාමුදුරුවෝ
ගෙදරට එක්කෙන්නම් කියලා තාත්තා නගරේ අම්පාර නගරේ සුළු ව්‍යාපාරිකයෙක්. තාත්තා ඉස්සරහා පොඩි හාමුදුරුවෝ මැරුවා. සිත් අමාරුවට පත් වෙලා පසු කාලීනව රත්නායක මුදලාලි අභාවයට පත් වුණා. හාමුදුරුවෝ 10 දෙනාගෙන් 9ක් සාමණේර. එක්කෙනෙක් පිරිවෙනේ ගුරුවරයෙක් ඒ කරුතර පළාතේ පඬිත වලල්ලාවිද විමල ඥාන හාමුදුරුවෝ මේ පින්තූරේ ඉන්න උන්වහන්සේ. ආරම්තලාවෙන් බේරුණා. පසු කාලීනව ලෙඩ වෙලා අපවත් වුණා. තව හාමුදුරු කෙනෙකුත් අපවත් වුණා. වැඩි විස්තර ඊළඟට කියන්න. දැන් මොකද කරන්නේ? තෝරලා බේරලා එළියට ගත්තා. මරණු සංඛ්‍යාව 31යි. පාරේ යන වාහන හමුදා ට්‍රක් බස් ලොරි වල පටවලා අම්පාරේ රෝහලට අරගෙන ගියා. මමත් අවුරුදු 12කට පැවිදි වෙච්ච හාමුදුරු කෙනෙක් කියලා කිව්වනේ. මේ අම්පාර විද්‍යානන්ද පිරිවෙන මගේ ගුරුවරයා මේ නායක හාමුදුරුවෝ මේ සිද්ධිය වෙනකොට මම කොළඹ හිටියේ ඉගෙන ගන්න ගිහිල්ලා අපි 10-12 නමක් හිටියා පිරිවෙන් හා විශ්වවිද්‍යාලවල කොළඹ ඉගෙන ගන්න ගිහිල්ලා අපට පවරන තිබෙන නායක හාමුදුරුවෝ එන පිරිසට නවාතැන් දානමාන සුබ සාධන කටයුතු. මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඒ කාලේ අපි ඒව කරගෙන ගැලණි විහාරයට වෙලා හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ බස් එක හැන්දෑවට එනවා කියන බලාපොරොත්තු කරගෙන ඉන්නකොට පොලිසියෙන් ඇවිල්ලා කිව්වා මේ අපරාධ ගැන. අපි වහාම වාහනයක් අරගෙන ආවා අම්පාරට. ඇවිල්ලා ගියේ පන්සලට නෙවෙයි රෝහලට. අම්පාර මහ රෝහලේ OPD එකේ බිම බෙෂීට් දාලා ඉදිරි දාලා පැදුරු දාලා පොලිමට හාමුදුරුවන්ගේ දේහයන් කියලා තියෙනවා අම්පාර මහ රෝහලේ. වාට්ටු 4ක වෙඩි වෙදිච්ච හාමුදුරුවෝ අමාරු දෙනමක් නුවර ස්පිරිතාලයට යවුවා. මේ බලන්න එදා පින්තූරයක් අම්පාරේ රෝහලේ ගත්ත පින්තූරයක් අර තියෙන්නේ කෙළවරේ තියෙන බෝඩ් එකේ යට සිවුරු පෙඟිලා ලේ රතු වෙලා ඔළුවට බෙල්ලට තුවාල අර කෙළවරේ මෙයට පින්තූරේ මේ නායක හාමුදුරුවෝ මරණ දාලා රෝහලේ ගිහින් දාලා තියෙන ආකාරය මේ පොඩි හාමුදුරුවෝ මරණ දාපු පින්තූරේ දෙකත්තේ තියෙන්නේ රෝහලේ වැඩවලට සෑහෙන වෙලාවක් ගියා අම්පාර විද්‍යානන්ද පිරිවෙන අපි පැවිදි වෙච්ච ඉගෙන ගත්ත අපේ ප්‍රධාන ස්ථානයේ මේ පිරිවෙනේ එකම එක ශාලාවක් තිබ්බේ පරණ ශාලාවක්. මේ ශාලාවේ 31 නමක් හාමුදුරුවන්ගේ දේහයන් තියලා මහජන ගෞරවය පිණිස තැන්පත් කරලා දැක බලා ගන්න. අම්පාරේ නගර සභා පිට්ටනිය එල් හැඩයට දවන්ත විශාල චිතකයක් ඉදි කරලා මෙම ස්වාමින් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය කළේ අම්පාරේ නගර සභා පිට්ටනියේදී කාරුණික පින්වතුනි. මේක තමයි අරන්පලාවේ කඳුළු කතාව. මෙතන තමයි හාමුදුරුවෝ මැරුවේ. මේ බස් එකේ තමයි හාමුදුරුවෝ වැඩියේ. ප්‍රධාන පාරේ ගිය බස් එකක් තමයි මෙතෙන් තරන් ආවේ. ඉන්නතුනි මෙතන පන්සලක් එහෙම තිබිච්ච තැනක් නෙවෙයි. මේක මහා වනාන්තරයක්. අදත් හැමදාම රැයට රංචු පිටින් අලියන මහා කැලෑව. ඉන්නතුන දන්නවා මේ රටේ අවුරුදු 30ක යුද්ධය. සමහරවිට මේ යුද්ධේ දිනන්න බෑ. හමුදාවල පිරිස් බලය නැහැ. අවියායුධ නැහැ. රටවල වලින් උදව් නැහැ. උඹලට රටක් දීලා මැරුම් කන්න තමයි වෙන්නේ කියලා විරුද්ධ කල්ලි විදේශීය බලවේග රාජ්‍ය නොවන සංවිධාන අපි බය කරා. දැන් මට ඕනකම තියෙන වරන්තලාවේ හාමුදුරුවෝ මරපු තැන සීවටනයක් ගොඩනගන්න. ඒවා කරන්න අමාරු කාලයක් යුද්ධේ දරුණු විදියට යනවා. මහ ජනතාවගේ වාහනවල ආරක්ෂා පතා පාර වහනවා. හවස 5ට පාර වැහුවාම හෙට උදේ 10ට මරුවැල් බෝම්බ ඉවත් කරලා පාර අරින්නේ. කොහමද අරන්තලාවේ පන්සල් ස්මාරක හදන්නේ? අවුරුදු 30ක් බැරි වෙච්ච යුද්ධය අවුරුදු 3න් ඉවර කළා. අපේ ගම්වල තරුණ ළමයි, අපේ නගරවල ඉගෙන ගත්ත ළමයි මැරෙන බව දැනගෙන කකුල් අතපය කැඩෙන බව දැනගෙන ආරක්ෂක අංශවලට බැඳුණා. දැන උගත්කමේ හැටියට තනතුරු වලට බැඳුණා. බැඳිලා බෑ කියලා පස්ස ගහපො 30 අවුරුදු යුද්ධය 3 අවුරුද්දෙන් ඉවර කළා. මාවිල්ලාවෙන් පටන් ගත්තා. නන්දි කඩාල වලින් ඉවර කළා. 2009 මැයි 18 රට බේරගත්ත ත්‍රස්තවාදීන්ගෙන් අපට පාරේ බැහැලා යන්න, වන්දනාව යන්න, පුද පූජා කටයුතු කරන්න, අපේ මේ ජීවිතයේ සැදෑ කාලේ කරදරයක් නැතුව ජීවත් වෙන්න, අපේ දරුවන්ට දරු මොනුබුරු මිනිබිරියන්ට මේ රටේ ජීවත් වෙන්න අපි වෙනුවෙන් 29000ක් රණවිරුව ජීවිත පූජා කළා. 65000ක් කොටින්ගේ වෙඩි කෑවා. 65000 තුල ඉන්නවා 15000ක් කකුල් දෙකක් නැහැ, අත් දෙකක් නැහැ, ඇස් දෙකක් නැහැ. යුද හමුදා රෝහලේ, පුනරුත්ථාපන රෝහලේ, අභිමන්සලේ උඩුබැලි අතට අපේ රණවිරුව අද දුක් විඳිනවා. ඔබේ ගම්වල, අපේ ගම්වල
රණවිරු ගම්මානවල ආබාධිත රණවිරු කකුල් අතපය කැඩිලා නැගිට ගන්න බෑ. සුසුම්නාව කැඩිලා හානි වෙලා මුළු ජීවිතේම යෞවනත්වයේම රෝද පුටුවට කිහිලි කරුවට උරුම වෙච්ච තරුණයෝ අද දුක් විඳිනවා. මෙන්න මේ රට බේරගත්තට පස්සේ මම අම්පාර ඉඳලා අරන්තලාවට ආවා මගේ අරමුණ ඉටු කරගන්න. හැබැයි මට හමුදා පොලිස් STF ආරක්ෂාව ලබා දුන්නා. පන්සල ගොඩනගන්න පටන් ගත්තා. අලි ඉන්න මහා කැලේ ඉන්න තැනක් නැහැ, ලයිට් නැහැ, වතුර නැහැ, දානි නැහැ, මිනිස් පුලුටක් නැහැ. බොහොම අමාරුවෙන් අපි මේ කාර්යභාරය කරගෙන ගිහිල්ලා යුද්ධ ඉවර වෙච්ච හැටි පිළිලුව හැදුවා පාරයිනේ 2009 විවෘත කළා. ඉන්දියාවේ බුදුහාඳුරෝ පිට දුන්න බුද්ධගයා බෝධි ශාඛාවක් වඩම්මලා අස්ගිරි පාර්ශේ මහා නායක හරවත් 2011 බෝධි රෝපණය කළා. දැන් අර වැඩිලා තියෙන්නේ බුද්ධගයා බෝධීන් වහන්සේ. 2013 අම්පාර හාඩි ටෙක්නිකල් කොලෙජ් එකට ආවා. ආණ්ඩුවේ උත්සවයක් නැගෙනහිර නවෝදය දැයට කිරුලා කියලා. මේක දැනගත්තාම දැයට කිරුලා යටතේ ලොකු සංවර්ධන වැඩ කටයුතු කරනවා කියලා අපි දැනගත්තේ හින්දා කොළඹ ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා මං කිව්වා ජනාධිපතිතුමා අම්පාරට දැයට කිරුලා එනවා. මට ඕනකම තියෙන වරන්තලාවේ හාමුදුරුවෝ මරපු තැන සිහිවටනයක් ගොඩනගන්න මේ රටේ ජනතාවගේ හදවතට කාවැදිච්ච මහා ඛේදවාචකයක් අපරාධයක් වෙච්ච තැන අරන්තලාව. ඔබතුමා මැදිහත් වුණොත් මට මේ කාර්ය කරගන්න පුළුවන් කිව්වහම එතුමා මැදිහත් වුණා. මේ බස් එක තිබ්බේ ලංගම කැප්පෙටිපොළ ලංගම ඩිපෝයේ නඩු බහාලයක් විදියට සුරක්ෂිතව. ගබකරේක මාර්ගයෙන් ඇදගෙන ඇවිල්ලා මරා දාපු තැන කිව්වා. අපේ ගාව පින්තූර තියෙන වෙදා හාමුදුරුවෝ කපලා කොටලා වෙඩි තියලා මරපු පින්තූර. මේ රටේ දක්ෂ මූර්ති ශිල්පියෙක් කඩවත අනිල් අරුණපුර මහත්තයා අපි දුන්න පින්තූර දිහා බලාගෙන විහාර මාලිගාවේ පිළිම අබන්න වගේ මේ විදියටම ඡේදවාචකයේ මූර්තිමත් කළා. 2013 මාර්තු 24 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා මේ පාලකයේ පිහිටවල මේ බස් රථය විවෘත කරා. එතුමා නාවික හමුදාවට නියෝග කරලා මේක වැස්සට දෙවෙනම අවුවට වේලෙනවා. නාවික හමුදාවේ ජයනාත් කොළඹගේ කියලා නාවික හමුදාපතිතුමාට නියෝග කළා. ඉක්මන් කළා මේ වහල ගහලා දෙන්නේ කියලා මෙතෙන් එතකම් පාරක් හදලා දුන්නා. අර ඇතුල් වෙන තැන තොරණක් හදලා දුන්නා. පාරේ යන කට්ටිය දැනගන්න ඕනේ මෙතන පන්සලක් තියෙනවා බව දැනගන්න කියලා එතුමාම කියලා කාර්ය කරලා දුන්නා. දැන් අපි තාම ඉන්නවා. තාම අපට ඉන්න තැනක් නැහැ, දානෙමානි නැහැ, පහසුකම් නැහැ. අර ඈත විශාල ශාලාවක් හැදුවා. 100කට ඉන්න පුළුවන් තාවර 7-8කුත් එක්ක. 2018 විවෘත කරන දවසේ මම පොඩි ළමයි 18ක් පැවිදි කළා. 19 අවුරුද්දේ මම මෙතන ඉන්දසාර ත්‍රිපිටක ධර්මායතනය කියලා පිරිවෙනක් පටන් ගත්තා. දැන් මෙතන අපි පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙනවා. හාමුදුරුවෝ 25ක් 30ක් මේ ස්ථානයේ වැඩ ඉන්නවා. අපේ පන්සලේ ස්වභාවය බොහොම වෙනස්. දැනගන්න මම මේ කියන්නේ. අපේ පන්සලේ ගොඩමඩ ඉඩ කඩන්න තේරබර පොල් නැහැ, කුරුදු ගම්මිරිස් නැහැ, ආදායම් මාර්ග නැහැ. යමක් කරන්න පුළුවන් දායකයොත් නැහැ. දායක සභාවක් නැහැ, කුලගල සමිතිත් නැහැ, තරුණ බෞද්ධ සංවිධානත් නැහැ. අපි හැමදාම වගේ පන්සලේ දානය පිළියෙල කරගන්නවා. අදත් දානය පිළියෙල කරගෙන තමයි වැළඳුවේ. මම චෛත්‍යයක් විවෘත කිරීමේ උත්සවයකට ගියා ගෝණගල. ගෝණගල චෛත්‍යයක් හදලා විවෘත කරා සජිත් ප්‍රේමදාස විපස්සනායකතුමා. ඒකේ මූලාසනේ මට බාර දීලා තිබ්බා. මම ඒකට ගිහිල්ලා එහෙන් දානේ වළඳලා මං ආවා. මේ හාමුදුරුවෝ සියලු දෙනා මෙතන අපි දෙන්නේ 3 දෙනෙක් ඉන්න උයන්න ඒ දානේ මානේ හදාගන්නේ. හෙටනම් දානයක් දෙන්න කණ්ඩායමක් ආවා කියලා දැනගත්තා. මේ කුරුණෑගල පොතුහර ප්‍රදේශයේ ඉඳලා. ඉතින් හරියනේ හින්ද එළි වෙනකන් ලයිට් පත්තු වෙනවා. එළි වෙනකන් ලයිට් පත්තු වෙනවා. පැයසර 35ක් පත්තු වෙනවා. බිල් 16ක් ගෙවනවා. පාරෙන් එහා පැත්තේ පන්සලේ කොටස් තියෙනවා. දොරින් ගොඩනැගිලි හදලා තියෙන අනාගතේ අපි නැති කාලේ ගුණත් 100 ගාණක් හාමුදුරුවෝ වැඩේ ඉන්න පුළුවන් විදිහේ දහස් ගණන් බැතිමතුන්ට ඇවිල්ලා ආගමික කටයුතු කරන්න පුළුවන් විදිහට මේ පරිසරය ගොඩනගලා තියෙනවා. ලයිට් බිල මාසෙකට ලක්ෂයට වැඩි දැනගන්න ඕනේ හින්දා මම මේ කියන්නේ. ලක්ෂයකට වැඩි. දැන් ඊයේ පෙරේද ආයි ලයිට් බිල වැඩි කරා. අපි හිතුවේ අඩු වෙයි කියලා වැඩි කරා. දැන් ඊළඟට ආයි ගෙවන්න වෙනවා. ඉතින් අපේ පන්සලේ අර කිව්වා කිසිම ආදායම් මාර්ගයක් නැහැ. එහෙම අමාරුකම් තියෙනවා කියලා බස් එක බලන්න ඉන්න කට්ටියට කරදර කරන්නේ නැහැ. සමහරු මට යෝජනා කළා උඩහා පොලිස් මොරපොළ ගාව කාර්යාලය පිටවලා
එන හැමෝගෙම ටිකට් එකක් අඩලා ස්මාරකයේ පෙන්නන්න කියලා. මම ඊයට කරුණාවෙන් කිව්වා මහත්තයෝ යෝජනාව හොඳයි සුදුසු මදි ගැලපෙන්නේ නැහැ. මෙතන මේ හාමුදුරුවෝ මරා දාපු තැන මේ රටේ සුවහසක් බෞද්ධ බොහොම දුකෙන් වේදනාවෙන් මේ ස්ථානයේ දෙන්නේ ටිකට් කඩලා බලන තැනක් නෙවෙයි. ඕනම කෙනෙකුට අර ගේට්ටුවෙන් ඇතුල් වෙලා ස්මාරකයේ බලලා මෙතනින් පිට වෙලා යන්න පුළුවන්. ටිකට් කඩන්නේ ඇතුල් වීමේ ගාස්තු නැහැ. වාහන වලින් අය කරන්නේ ටොයිලට් උඩ හදලා තියෙනවා. පහලක් හදලා තියෙනවා. අපේ පන්සලේ පින් කැටයක්වත් තියලා නැහැ. නමුත් මේ එන පින්නතුන් දන්නේ නැති හින්දා අපි මේ දැනුවත් කිරීම කරනවා. මේ අය හැම කෙනාගේම ලැබිච්ච උදව් නිසා තමයි අර ශාලා මේ පැත්තේ පිරිවෙන් ගොඩනැගිලි මේ පැත්තේ සංඝාරාම මේ සියලු දේවල් කරගන්න ලැබුණේ මෙතෙන් දෙන පින්නතුන් නිර්ලෝභීව අපට ආධාර උපකාර කරන හින්දා. දීඝවාපී චෛත්‍ය හදන්න පටන් ගත්තට පස්සේ ලංකාවේ ලොකුම ප්‍රබෝධයක් ඇති වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ තමයි මේක මුල පිරුවේ. එතුමා මැදිහත් වෙලා තමයි මේ පටන් ගත්තේ. යුද්ධය ඉවරුණා. අපි දැන් මේ නැගෙනහිර උතුරේ වල්බිහි වෙච්ච වනගත වෙච්ච පන්සල් ටික හදමු කියලා දැන් චෛත්‍ය හදාගෙන යනවා. රටේම විශාල පිරිස එනවා. එන කට්ටිය දන්න කියන කට්ටිය අපට හාල් පොල් බඩු ගෙනල්ලා දෙනවා. දැන් අර ගෙනත් දුන්නේ. කලින් ආපු කට්ටිය ඒ වගේ ගෙනල්ලා දෙනවා දන්න අය. තාම කට්ටිය දන්නේ නැහැ. දැනගන්න ඕන හින්දා කියන්නේ. දානං සංඝස සෝපානං කියලා දාන ගැන බෝඩ් එකකුත් දාලා තියෙනවා. යමක් කරන්න පුළුවන් කෙනෙකුට ශනික ප්‍රතිචාරයක් දක්වන්න. ඉතින් මේ විදිහට තමයි කටයුතු කරගෙන යන්නේ. හාමුදුරුවෝ 25ට 30ට අමතරව අපේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. උයන්න දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඉගෙන ගන්න ළමයි ඉන්නවා. මහාන කරන ළමයි ඉන්නවා. මේ ජුනි පළවෙනිදා ළමයි 10ක් පැවිදි කළා මම. ඒක එදා ඉඳලා මම හැම අවුරුද්දකම ජුනි දෙවෙනිදා ජුනි පළවෙනිදා 30 තුන් වතාවක් පැවිදි කළා. දැන් මුලක් අමාරුයි. දැන් ළමයි එදා ශාලා විදුත කරන දවසේ හම්බුනේ 18යි. මේ ජුනි පළවෙනිදාට හම්බුනේ ළමයි 10යි. දැන් ගෙවල් වල ළමයි ඇත්තෙත් නැහැ. ඉන්නෙත් එක්කෙනයි දෙන්නයි දෙන්නත් බෑ. එක්කෙනෙක් ඉන්නකොට කවුද දෙන්නේ? දෙන්නෙත් නැහැ. ඉතින් පාසල් වල ඒ ප්‍රශ්නේ ලොකුවට තියෙනවා. කොළඹ ගියොත් හාමුදුර කෙනෙක් අඳුරගත්තොත් කියන්නේ නායක හාමුදුරුවෝ පඬිත හාමුදුරුවෝ මහාන කරන ළමයෙක් හොයලා දෙන්න නැත්නම් ගෝලයෙන් දෙන්න. ඔබ වහන්සේ ගාව ගෝලිය ගොඩාක් ඉන්නවා කියලා ආරංචි දෙන්න කියලාමයි කියන්නේ. මේ එහෙම දීලා තියෙන හාමුදුරුවෝ ගොඩක් කඩේ පැපිලියාන පිළිවෙල ඉන්නවා 7-8 නමක්. විද්‍යාලෝක විද්‍යාලංකාර පිළිවෙල වලත් ඉන්නවා. පහළගම විද්‍යාරාමේන්ද්‍ර පිළිවෙලේ ඉන්නවා. පොළොමත් 10-15 දෙනෙක් ඉන්නවා. ඒක එතන ගණන් කළොත් එතන 100ක් වගේ ඉන්නවා. ඉතින් මෙතනත් ඉන්නවා මහා පිරිවෙන අම්පාරේ එතන 75ක් විතර ඉන්නවා. ඉතින් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී කරලා විශ්‍රාම ගියා 60 පිළිලා 2022 අම්පාරේ 31 පිරිවෙන් 3යි නායකහරු තිබ්බේ. මගේ බලතල තිබිච්ච කාලේ මම පිරිවෙන් 26ක් වැඩි කරා පානම්පත්තු ඉඳලා දෙහියත් කන්දිය දක්වා. වැඩි කරා. 26 කරා. ඉතින් ඒක බලයක් තියෙන කාලේ අපි කරන්නේ බෑ සාසනය වෙනුවෙන්නේ. ගමේ මිනිස්සුන්ට පාසුකෙදී දානයකට දෙන්න පාරුස්සමකට දානයක් දෙන්න රට වටේ වාහන යවන්න ඕන හාමුදුර එකතු කරන්නේ එක්කෙනෙක් එකතු කරලා දානෙ දෙන්න වෙලා තියෙනවා. දෙයියනේ කියලා අපේ පැතිවල මෙහෙ එහෙම කරදරයක් නැහැ. හාමුදුර ඕන තරම් ඉන්න එක තරම් හිස්සෙන්නේ දීලා නැහැ. දෙමළ ගම්මානවලත් අපේ පන්සල් වල අපි හාමුදුර නවත්තලා. කල්මුනේ පන්සල කරන්නේත් මම. දීඝවාපි යනකොට හම් වෙනවා මාණික මඩු කියලා. ඒකෙත් මගේ ගෝලයෙක් ඉන්නේ මම ඒව කරගෙන යන්නේ. පොළුපුණාව කියලා තියෙන මඩකල ලොකු පන්සලක්. එතනත් අපි පාලනය කරා. ඔය නීලගිරි මහා සෑයත් හොයාගත්තේ මේ නායක හාමුදුරුවෝ.